හැමෝටම ජීවිතේ එක මොහොතක් යනවා දැන් නම් ඇති මට තව බෑ කියලා හිතනවා. වටේ ඉන්නයි වෙනස් වෙනවා. විශ්වාස කරපු දේවල් කැඩෙනවා. දැන් කරපු හැමදේම අවුල් යනවා. අන්න ඒ වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් කරන්නේ මානසික වැටෙන එක. නැත්තම් කාගෙන් හරි පිටක් පතන එක. හැබැයි ඊට වඩා බලගත් කොන්සෙප්ට් එකක් තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඒ තමයි ලෝන් වොල්ෆ් මෙන්ටැලිටි කියන කොන්සෙප්ට් එක. ඉතින් මේක නිකම්ම කාමරේට වෙලා දොර වහගෙන ඉන්න එක නෙමෙයි. මේක තමයි ඔයාගේ ජීවිතේ ඊළඟ ලෙවල් එකට යන්න කරන්න ඕනේ ඉන්ක්ලිනේෂන් පීරියඩ් එක. ඒ කියන්නේ දලුපුරේක් සම්මේලනයට වෙන්න කලින් කෝෂයක් ඇතුලේ කලින් හැදෙන කාලේ වගේ. අන්න ඒ වගේ කාලයක් වට මේ කාල සීමාවෙ ගත කරන්න වෙනවා. ඇයි ඉතින් මේ වගේ කාලයක් ගත කරන්නේ? ඒ වගේ කාලයක් ගත කරලා ඔයාගේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න අඩු කරගන්න තමයි මේ ප්‍රශ්න වලින් බේරෙන්න තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් මේ තේරීම පාවිච්චි කරගන්න ඕනේ ඇයි කියලා අපි බලමු concept පහකින්. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට මාතෘකා පහකින් ඇයි මේ තේරීම පාවිච්චි කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරිද? ශුන්‍ය ශබ්දේ හේවත් ශබ්ද වලින් පැවැත්වීම. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ අනුන්ගේ සද්ද අස්සේ. Facebook එකේ අනිත් අයගේ success stories නේද ඒක ප්‍රශ්න ඒක යාළුවන්ගේ අදහස් මේ ඔක්කොම අස්සේ ඔයාගේ සද්දේ ගැන හිතන වෙලාවක් තිබ්බද? ඔයාට ඒ සද්දේ ඇහිෙන්නේ නැහැ. ලෝන් වොල්ෆ් කෙනෙක් ඒ කියන්නේ තනියම මුලින්ම කරන්නේ ඒ බාහිර ഘോഷාව නිරුත් කරන එක. ඔයා ටික කාලයකට සෝෂල් මීඩියා වලින් වැඩකට නැති පාටි වලින් උපදූප වලින් අයින් වෙලා බලන්න. එතකොට ඔයාටම හිතේ ඔයාට ඇත්තටම මොකක්ද ඕනේ කියලා. දෙවෙනි concept එක සම්පූර්ණ වගකීම බාර ගැනීම. සයිකොලොජිස්ට්ලා කියනවා locus of control කියලා දෙයක්. වැටුණු මිනිස්සු හිතන්නේ ලෝකේ හරි නපුරු. ඒකයි මට කෙලවුනේ කියලා. හැබැයි කන්වර්ට් එකේ කියන්නේ ලෝන් වොල්ෆ් කෙනෙක් නම් හිතන්නේ හරි. වලද මගේ හොර වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේකෙන් ගොඩ එන වගකීම තියෙන්නේ මගේ අතේ. 100%ක්ම මගේ අතේ තමයි වගකීම තියෙන්නේ. අන්නේ මයින්ඩ්සෙට් එකට ආපු ගමන් ඔයා වෙබ් ටීම් කෙනෙක් වෙන එක නවත්තලා සර්වියා කෙනෙක් වෙනවා. තුන්වෙනි concept එක ශක්තිය ඉදිරි කිරීම. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවනේ සිංහේ දඩයන් කරන්න කලින් කෑ ගහගෙන දුවනවා. නෑ ඌ නිශ්ශබ්දයි. ඌ ගොඩ ළඟට එනකම් බලන් ඉන්නවා කය ගහන්න නැතුව. අන්න ඒ වගේ තමයි අපි එනර්ජි එකේ ලොකු කොටසක් යන්නේ අනුන්ට අපේ ප්ලෑන් එක පැහැදිලි කරන්න කියලා. ඒ කියන්නේ මම අරික කරන්න යන්නේ මම මේක කරන්න යන්නේ කියලා කියවන්න යන්න එපා කියලා තමයි අපි මුලින්ම කියන්නේ. ලෝන් වොල්ෆ් කෙනෙක් කරන්නේ ෂැඩෝ මෝඩ් එකකින්. ප්‍රතිඵලය එනකම් කට වහගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ ඉතිරි වෙන එනර්ජි එක ඔයාගේ දියුණුවට යොදවන්න. එතකොට ඔයාට ඊටත් වඩා ලොකු සක්සස් එකකට යන්න පුළුවන් වෙයි. හතරවෙනි concept එක අනුන්ගේ අගය කිරීම නොසෙවීම. ඒ කියන්නේ අපිට කෙරෙන ලොකුම හේතුවක් තමයි මිනිස්සු මොනවා හිතයිද කියන බය. සයිකොලොජි එකෙන් වලින් ගත්තාම ඔයා තනියෙන් කාලය ගත කරනකොට ඔයාගේ මොලේ පුරුදු වෙනවා අනුන්ගේ ලයික් එකක් නැතුව අනුන්ගේ කමෙන්ට් එකක් නැතුව සතුටින් ඉන්න. අන්න ඒ තත්ත්වයටපත් වුණාම ලෝකෙ කිසිම කෙනෙක්ට බෑ ඔයාව ආයෙත් ගන්න. මොකද ඔයාගේ සතුට තියෙන්නේ කාගේ වසාවක නෙමෙයි. ඔයා ළඟමයි. පස්වෙනි concept එක නැවත ගොඩනැගීම. තනියෙන් ඉන්න මේ කාලේ ඔයා පාවිච්චි කරන්න ඕනේ අලුත් ස්කිල් ඉගෙන ගන්න. ජිම් යන්න, අලුත් පොත් කියවන්න, අලුත් බිස්නස් ප්ලෑන් එකක් ගන්න. හැබැයි මේ කිසි දෙයක් ලෝකෙට පේන්න කරන්න එපා. මාස 6ක් මේ විදිහට අතුරුදහන් වෙලා නිකටව වැඩ කරලා ඔයා එළියට එද්දී ඔයා හිතට කෙනා නෙමෙයි. ඔයා සක්සස් පුද්ගලෙක්. ඉතින් මේ concept පහ ඇතුළේ ඔයගොල්ලෝ ජීවත් වුණත් ඔයගොල්ලන්ට මේට වඩා හොඳ සක්සස් එකකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අන්තිම වශයෙන්ම පොඩි අමුතු වැගීමක් කරන්න. ලෝන් වොල්ෆ් කෙනෙක් වෙනවා කියන්නේ මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න ඕනේ කියන එක නෙමෙයි. අපි සෝෂියල් සත්තු. හැබැයි ජීවිතේ හදාගන්න ඔයාගේ වටිනාකම වැඩි කරගන්න නම් ටික කාලයකට මේ මුදේ කලාව ඇතුලේ ඔයාගේ රාජධානිය හදාගන්න ඕනේ. වැටිලා ඉවර නම් හොඳට ඉවර නම් දැන් ඇස් දෙක පියදාගෙන වැඩ පටන් ගන්න. තනියම ගමන පටන් ගන්න. වය වෙන්න එපා. උඩට යද්දි කඩපත් දෙයක් අඳු. මුදුනට යන්නේ ටික දෙයක්. ඒක හින්දා කලබල නැතුව සංසම් ගමනින් ඔයාගේ වැඩ ටික පටන් ගන්න. ඔයාගේ වෙලාව වෙනකන් ඉවසන්න. හැබැයි නිකන් ඉන්න එපා. මොහොතක් වැඩ කරන්න. බයි බයි. ආයෙත් හම්බෙමු. ඉන්න නම් සතුටින් ඉන්න.